ඔයාලා ළඟ තියෙන්නේ 2GB එහෙම නැත්නම් 4GB එච්චර high performance නැති low in PC එකක්ද? ඔයාලා කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන එමුලේටර් එක යූස් කරලා ඔයාලා ඇප් එකක් රන් කරද්දී එහෙම නැත්නම් Free Fire වගේ ගේම් එකක් ප්ලේ කරද්දී ඔයාලගේ එමුලේටර් එක ස්ලෝ වෙනවද? එමුලේටර් එක ක්‍රෑෂ් වෙනවද? මෙන්න මේකට ප්‍රධානම හේතුව තමයි ඔයාලගේ කම්පියුටර් එකට හරියටම හරියන එමුලේටර් එක ඉන්ස්ටෝල් කරලා නැති එක. මෙන්න මේ විදිහට ඔයාලගේ කම්පියුටර් එකේ performance වලට හරියන එමුලේටර් එකක් ඔයාලා යූස් කරන්නේ නැති වුණාම ඔයාලගේ එමුලේටර් එක අනිවාර්යෙන් ක්‍රෑෂ් වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. අනිවාර්යෙන් කම්පියුටර් එක ලැග් වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. මම අද ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ කම්පියුටර් එකට හරියටම හරියන එමුලේටර් එකක් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඔයාලා මීට කලින් මොනවම හරි එමුලේටර් එකක් යූස් කරලා තියෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු LD Play එක, Nox emulator එක, BlueStack emulator එක. මෙන්න මේ කියන emulator ඔයාලගේ කම්පියුටර් එකේ CPU එක සහ RAM එක ගොඩක් වැඩියෙන් යූස් කරනවා. මෙන්න මේ හේතු හින්දා තමයි ඔයාලගේ කම්පියුටර් එක ස්ටක් වෙන්නේ. කම්පියුටර් එක ස්ලෝ වෙන්නේ. අපි දැන් බලමු මෙන්න මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට මම ගෙනාපු emulator එක මොකක්ද කියලා. මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ MSI emulator එක. ඔයාලගේ මෙන්න මේ කියන MSI emulator එක ඔයාලගේ RAM එක සහ CPU එක යූස් කරන්නේ ගොඩක්ම අඩුවේ. මෙන්න මේ කියන අනිත් එමුලේටර් වලට සාපේක්ෂව MSI එමුලේටර් එක ඔයාලා කම්පියුටර් එකේ RAM එක සහ CPU එක ගොඩක් අඩුවෙන් යූස් කරන නිසා ඔයාලා කම්පියුටර් එක ස්ලෝ වෙන තියෙන ප්‍රවණතාව නැතිම තරම්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට මෙන්න මේ කියන MSI එමුලේටර් එක කොහොමද හරියටම ඉන්ස්ටෝල් කරගන්න කියලා බලන්න. හරි එහෙනම් මුලින්ම ඔයාලා ඉන්ටර්නෙට් යන යූස් කරන බ්‍රවුසර් එක ඕපන් කරගන්න. හරි ඉතින් මම මෙතන යූස් කරන්නේ Google Chrome browser එක. ඊට පස්සේ ඔයාලා browser එක search bar එකේ MSI app player කියලා search කරගන්න. ඊට පස්සේ අපිට මේ වගේ search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ අපිට website කිහිපයක link බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලා මේ උඩම තියෙන website එකේ link එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට MSI ලගේ official website එක බලා ගන්න පුළුවන්. අපිට මෙතෙන්දී ඒ කට්ටියන්ගේ website එකේ ගන්න පුළුවන් විවිධ services බලා ගන්න පුළුවන්. අපිට මෙතෙන්දී ඕනේ MSI app එක ඉඳලා අපි MSI app එක තියෙන download icon එක උඩ ක්ලික් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට MSI app එක download කරගන්න පුළුවන්. හරි දැන් අපේ setup එක download වෙලා ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න වගේ download folder එකට ගිහිල්ලා මෙන්න වගේ file එකක් විතර තමයි පෙන්නන්නේ. අපි මේ file එක උඩ double click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ setup එක උඩ double click කරගෙන අපි මේ setup එක open කරගන්න ඕනේ. setup එක open වුණාට පස්සේ අපෙන් අහනවා මේක install කරන්නද එපාද කියලා message එකක් විදියට. අපි මෙතෙන්දී yes දෙන්න ඕනේ මේක install කරන්න කියලා. ඔයාලා මේක පෙන්නන්නේ නැත්නම් මේ screen recorder එකට message එක පේන්නේ නැති හින්දා. හරි ඉතින් ටික වෙලාවකට පස්සේ මෙන්න මේ විදිහට checking your system කියලා වැටිලා අපිට MSI app එක install කරගන්න පුළුවන් setup එක open වෙනවා. මෙතෙන්දී අපිට file MSI app එක install කරගන්න ඕන file location එක වෙනස් කරන්න පුළුවන්. මම මෙතෙන්දී file location එක වෙනස් කරන්න යන්නේ නැහැ. select වෙලා තියෙන file location එකම තියෙන්න අරිනවා. ඊට පස්සේ අපි මෙන්න මේ install now කියන button එක උඩ click කරගන්න ඕන. හරි ඊට පස්සේ අපෙන් අහනවා MSI app player engine teams for use කියලා අපි මෙතෙන්දී I agree කියන බටන් එක උඩ ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ downloading කියලා වැටලා MSI app player එක download වෙනවා බලා ගන්න පුළුවන්. මෙතෙන්දී මේ MSI app player එක අපිට step 3කට තමයි download වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් app player එක install වෙනකම් මම ඔයාලට MSI app player එක සහ BlueStack app player එක අතර තියෙන වෙනස්කම් ගැන සංසන්දනාත්මකව පොඩි විස්තරයක් කරන්න. හරි අපි ඉස්සෙල්ලාම BlueStack emulator එක ගැන කතා කරලා ඉමු. BlueStack emulator එකේ features වැඩි ප්‍රමාණයක් තියෙන නිසා background එකේ run වෙන services වැඩි. මෙන්න මේ හේතු නිසා ඔයාලගේ BlueStack emulator එක computer run වෙද්දී ඔය computer එක slow වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක්ම වැඩි. හැබැයි MSI emulator එක මෙන්න මේ කියන RAM එක සහ CPU එක යන දෙකම ගොඩක් අඩුවෙන් යූස් කරන නිසා ඔයාලගේ කම්පියුටර් එක ස්ලෝ වෙන්න තියෙන ප්‍රවණතාවයක් නැතිම තරම්. හරි එහෙනම් අපි අයිමත් BlueStack emulator ගැන කතා කරමු. ඔයාලා ගොඩක් ලංකාවේ ගේමින් ලයිව් ස්ට්‍රීම් කරන කට්ටියක් දැකලා ඇති. එයාලා ගේමින් ලයිව් ස්ට්‍රීම් කරන අතරතුර එයාලගේ ගේම් එක ක්‍රෑෂ් වුණා කියලා එයාලා emulator එකෙන් ගේම් එක කට් කරලා අයිමත් මුල ඉඳන් ගේම් එක ඕපන් කරනවා එයාලා දැකලා ඇති. මෙන්න මේකට ප්‍රධාන හේතු දෙකක් බලපානවා. emulator එකක් කියලා කියන්නේ අපේ කම්පියුටර් එකේ run වෙන වෙනත් virtual smartphone එකක් කියන එක.
මෙන්න මේ කියන virtual smartphone එකට අපේ කම්පියුටර් එකේ RAM එක සහ CPU එක වෙන් කරලා තියෙන ඉඩ ප්‍රමාණය මදි වුණාම emulator එකෙන් app එකක් load දෙන්න ගියාම emulator එක crash වෙනවා. අනිත් ප්‍රධානම හේතුව තමයි අපේ කම්පියුටර් එකේ graphic drivers update කරලා නැත්නම් ඔයාලගේ emulator එකෙන් app එකක් run කරද්දී ඔයාලගේ emulator එක crash වෙනවා. හරි එහෙනම් දැන් අපේ emulator එක install වෙලා ඉවරයි. ඔයාලට මේ emulator එකේ app player ගන්න ඕන නම් වම් පැත්තේ කෙළවරේ යටම දෙවෙනි තියෙන app player කියන icon එක උඩ click කරන්න. හරි. අපි මේ විදිහට app player කියන icon එක උඩ click කරායින් පස්සේ අපිට මෙන්න මේ විදිහට app player එක load වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් සාමාන්‍යයෙන් අපිට app player එක load වෙනකම් අපිට විනාඩියක් විතර කාලයක් බලාගෙන ඉන්න වෙනවා. සාමාන්‍යයෙන් කම්පියුටර් එකෙන් කම්පියුටර් මේ වෙලාව වෙනස් වෙන්න උනත් පුළුවන්. හරි. දැන් අපේ app එක load වෙලා ඉවරයි. වෙන අනිත් emulator වල වගේම අපිට මේ emulator එකේ Play Store app එක බලා ගන්න පුළුවන්. ඔයාලට Play Store එකේ sign in වෙලා ඔයාලට ඕන app එකක් මේ Play Store එකේ download කරගන්න පුළුවන්. හරි. ඔයාලට ඔයාලගේ emulator එකේ setting හදා ගන්න ඕන නම් දකුණු පැත්තේ කෙළවර තියෙන setting button එක click කරලා ඔයාලගේ display size එක එතකොට graphic card එකේ වර්ගයේ ඒ වගේ ගොඩක් දේවල් ඔයාලට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලගේ කම්පියුටර් එකට ගැලපෙන විදිහට මෙතනින් ඔයාලගේ setting customize කරගන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරි ඉතින් මේ emulator එකේ ඔයාලට කිසිම lag වීමකින් තොරව මෙන්න මේ වගේ game එකක් උනත් play කරගන්න පුළුවන්. මම මේ දේවල් ඔයාලට කියන්නේ මගේ experience එකෙන්. ඔයාලත් අදම මේ emulator එක use කරලා බලන්න ඔයාලගේ app එක game එක මේ emulator එක ඇතුලේ stuck වෙනවද, lag වෙනවද, slow වෙනවද කියලා. මෙන්න මේ කියන MSI emulator එක ඔයාලගේ කම්පියුටර් එකේ CPU එක ඔයාලගේ කම්පියුටර් එකේ RAM එක ගොඩක් අඩුවෙන්ම use කරන නිසා ඔයාලට වැඩි performance එකකින් ඔයාලගේ කම්පියුටර් එකේ game එකක් වගේම app එකක් run කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලට MSI emulator එක ඔයාලගේ කම්පියුටර් එකට install කරලා බලන්න ඔයාලට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට අර like එකක් දාගෙන යනවා මතක ගන්න එපා. channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අදට මෙතනින් මම මේ වීඩියෝ එක නවත්තනවා. හැමෝටම සුබ දවසක්.